ඉතින් අපි කවුරුත් දන්න JBL Clip 4 එකේ අප්ඩේට් ස්පීකර් එක දැන් නිකුත් වෙලා තියෙනවා JBL Clip 5 කියලා. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් JBL Clip 4 එකේ පොඩි අඩුපාඩු කීපයක් තිබුණා. මගේ රිවිව් එකෙත් මගේ සම්බන්ධව සඳහන් කිරීමක් කළා. ඉතින් අපි බලමු JBL Clip 5 එක Clip 4 එකට සාපේක්ෂව ගොඩක් හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් ලැබලාද කියලා. අයිබෝන් කියලා පිළිගන්න යාළුවෝ හැමදෙනෙක්ම Tech Labs SL YouTube channel එකට. ඉතින් අද රිවිව්වෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ JBL සමාගමේ අලුත්ම ස්පීකර් එකක් වෙන JBL Clip 5 කියන Bluetooth wireless speaker එක සම්බන්ධව. මේකේ price එක ආසන්න වශයෙන් රුපියල් 17000ක් වගේ මුදලක් තමයි වෙන්නේ සාමාන්‍යයෙන්. ඔයගොල්ලන්ට මම මිලදී ගත්තේ Simpitech ආයතනයෙන් හොල්පිටියේ. ඒකේ මිලගන්න මම ලින්ක්ස් එක ඔයගොල්ලන්ට දාන්නම්. ඔයගොල්ලන්ටත් කැමති නම් මිලදී ගන්න. ඉතින් JBL සමාගම මේ දවස්වල ඒගොල්ලන්ගේ Bluetooth wireless speaker range එකම අප්ග්‍රේඩ් කිරීමක් කරගෙන යනවා. ඉතින් පහුගිය දවස්වල JBL Charge 6 එක සහ Flip 7 එකත් නිකුත් වුණා. ඊට ටික කාලෙක කලින් සාමාන්‍යයෙන් JBL Clip 5 එක නිකුත් කිරීමක් සිදු කළා. ඊට පස්සේ JBL Go 4 එකක් දැන් මාකට් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් JBL Clip 4 එකේ රිවිව් එක කරනකොට මමත් එච්චර ඉම්ප්‍රෙස් වෙච්ච නැති ස්පීකර් විතර හඳුනන්න පුළුවන්. ඒකේ අඩුපාඩු කීපයක් තිබුණා. මම ඒවා රිවිව් එකේදී නෝට් කිරීමක් කළා. ඉතින් ඒවා සාමාන්‍යයෙන් හදාගෙන හොඳ අප්ග්‍රේඩ්ස් කීපයක් එක්ක JBL Clip 5 ස්පීකර් එක නිකුත් වෙලා තියෙනවා. අද වීඩියෝ එකෙන් අපි ඒක ගැන කතා කරමු. මුලින්ම මේකේ අන්බොක්සිං එක්ස්පීරියන්ස් එක ගත්තට පස්සේ ඔයගොල්ලන්ට ටිපිකල් JBL ලගේ බොක්ස් එකක් තමයි බලන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම රීසයිකල් මැටීරියල්ස් වලින් නිර්මාණය කරන බොක්ස් එකක්. ඒකේ ඔයගොල්ලෝ සාමාන්‍ය ස්පීකර් එකේ ස්පෙસિෆිකේෂන් සම්බන්ධව සඳහන් කිරීමක් කරලා තියෙනවා. බොක්ස් එක ඇතුළට ගියාට පස්සේ ඔයගොල්ලන්ට ස්පීකර් එක බලන්න පුළුවන් හැකියාවක් තියෙන. ඊට අමතරව ඔයගොල්ලන්ට මේකේ charging cable එකක් බලන්න පුළුවන්කමක් තියෙනවා. USB Type C to Type A charging cable එකක්. ඊට අමතරව ඔයගොල්ලන්ට user manual සහ warranty information බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. carrying pouch එකක් එහෙම ඔයගොල්ලන්ට මේකේ බලන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊළඟ ස්පීකර් ඩිසයින් එක සහ බිල්ඩ් ක්වොලිටි එක ගත්තට පස්සේ Clip 4 එකට සාපේක්ෂව ඩිසයින් එකේ සාමාන්‍ය වෙනසක් සිදු කිරීමක් කරලා තියෙනවා JBL සමාගමෙන්. විශේෂයෙන්ම රගඩ් පැත්තට වැඩි කරලා ඉවරලා ටිකක් තාරුණ්‍යයට අපීල් වෙන විදිහට මේකේ නිර්මාණය වෙනස් කිරීමක් කරලා තියෙනවා. Clip 5 එකට සාපේක්ෂව මේක උසින් පොඩ්ඩක් වැඩි කිරීමක් කරලා තියෙනවා. විශේෂයෙන්ම ස්පීකර් එකේ හැඩය පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා ඒගොල්ලෝ. ඉතින් මේක නමින්ම සඳහන් වෙන පරිදි ඔයගොල්ලන්ට ක්ලිප් එකක් බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නැත්නම් කැරබයින් එක තමයි හඳුන්වන්නේ JBL සමාගමෙන්. ඒකේ උසස් සාමාන්‍යයෙන් JBL සමාගමෙන් වැඩි කිරීමක් කරලා තියෙනවා. ඒකත් එක්ක ඔයගොල්ලන්ට තවත් හොඳ තැන්වල ඔයගොල්ලන්ට ටිකක් විශාල තැනකුණත් ඔයගොල්ලන්ට මේක රඳවන්න පුළුවන් විදිහට ඒක සාමාන්‍යයෙන් ප්ලස් පොයින්ට් එකක් විදිහට ගන්න පුළුවන්. ඒකෙන් බැලුවම සාමාන්‍යයෙන් බිල්ඩ් ක්වොලිටි එක නැත්නම් බිල්ඩ් මැටීරියල් සාමාන්‍යයෙන් ගොඩක් ඉම්ප්‍රූව් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ප්ලස් පොයින්ට් එකක් විදිහට හඳුනන්න පුළුවන්. ෆ්‍රන්ට් එකේ ඔයගොල්ලන්ට JBL logo එක බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා 3D විදිහට සඳහන් කරලා. ඊට පස්සේ බොටම් එකේ ඔයගොල්ලන්ට USB Type C charging port එකක් බලන්න පුළුවන්කමක් තියෙනවා. left side එකේ ඔයගොල්ලන්ට button controls බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ඔයගොල්ලන්ට power button එක ඊට පස්සේ ඔයගොල්ලන්ට Bluetooth connectivity button එක සහ Auracast button එක මේකෙත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්කමක් තියෙනවා. JBL logo එකට ඉහළින් ඔයගොල්ලන්ට මේකේ volume controls සහ play pause button එක බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම right side එකේ ඔයගොල්ලන්ට JBL Clip 5 logo එක බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. top එකේ ඔයගොල්ලන්ට මම කලින් සඳහන් කරපු විදිහට කැරබයින් එක බලන්න පුළුවන් වැඩි දිනු කරපු කැරබයින් එකක්. ඉතින් මේ කලර්ස් ගත්තට පස්සේ ඔයගොල්ලන්ට කලර්ස් කොටකින් මේක මිලදී ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒවම කලර්ස් කස්ටමයිස් කරලා ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. මම මිලදී ගත්තේ රෙඩ් කලර් එක. ඒක සාමාන්‍යයෙන් ගොඩක් ලස්සන කලර් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ස්පීකරේ බර සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ආසන වශයෙන් ග්‍රෑම් 300ක් වගේ තමයි බර වෙන්නේ. ඉතින් ගොඩක් ලයිට් වෙයිට් ස්පීකර් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒකත් එක්ක ඔයගොල්ලන්ගේ බෑක්පැක්ස් වල එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ඕනම තරම් මේ කිසිම ගැටලුවක් නැතුව අරන් යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක ප්ලස් පොයින්ට් එකක් විදිහට ගන්න පුළුවන්. බෝඩ් රෙසිස්ටන්ස් එක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට IP67 රේටින් එකක් බලන්න පුළුවන්කමක් තියෙනවා. ඒකත් එක්ක ඔයගොල්ලන්ට වතුරෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ස්පීකර් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ස්පීකර් නිර්මාණය කරලා තියෙන සාමාන්‍ය ෆ්‍රන්ට් ෆයිඩින් ස්පීකර් විදිහට ඔයගොල්ලන්ට හැබැයි මේක ඔයගොල්ලන්ට සර්ෆේස් එක උඩ තියෙනවා නම් ඔයගොල්ලන්ට උඩ අතර තමයි තියන්න වෙන්නේ. ඉතින් අපි දන්නවා Clip 4 එකේ සාමාන්‍ය ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කලින් රබර් පෑඩ්ස් තමයි බලන්න පුළුවන් උනේ. නමුත් මේ Clip 5 එකේ ඔයගොල්ලන්ට ඒ රබර් පෑඩ්ස් හොඳ අප්ග්‍රේඩ් කරලා ඉවරලා හොඳ ස්ටර්ඩි රබර් පෑඩ්ස් ලබා කරලා තියෙනවා. මොකද කලින් තිබිච්ච රබර් පෑඩ්ස් සාමාන්‍යයෙන් කාලයක් ඇද්දි ගැලවෙන chance එකක් තිබුණා. ඉතින් මේකත් අප්ග්‍රේඩ් කරලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ප්ලස් පොයින්ට් එකක් විතර ගන්න පුළුවන්. ඒ වගේම මේ ස්පීකරේ ඔයගොල්ලන්ට මයික්‍රොෆෝන් එකක් බලන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකත් එක්ක ඔයගොල්ලන්ට කෝල්ස් ආන්සර් කරන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔයගොල්ලන්ට මේකේ RGB lighting එකත් බලන්න පුළුවන් වෙන්නේ නැහැ. බටන්ස් වල ෆීල් එක ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ගොඩක් හොඳ ක්ලිකි ෆීල් එකක් තියෙනවා කියන්න පුළුවන්. ඒකත් එක්ක ඔයගොල්ලන්ගේ කමාන්ඩ් සාමාන්‍යයෙන් කිසිම ගැටලුවක් නැතුව ස්පීකරට දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඕවරෝල් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ගොඩක් හොඳ ෆිට ඇන්ඩ් ෆිනිෂ් එකක් තියෙනවා. රගඩ් ස්පීකර් විතර මේක හඳුනන්න පුළුවන්. Clip 4 එකට සාපේක්ෂව සාමාන්‍යයෙන් ගොඩක් හොඳ අප්ග්‍රේඩ් කරපු ඩිසයින් එකක් විතරත් මේක හඳුනන්න පුළුවන්. ඉතින් අපේ ස්කෝරින් ෂීට් එකට ආවට පස්සේ සාමාන්‍යයෙන් මට මේක ඩිසයින් එක සහ බිල්ඩ් ක්වොලිටි එකට ලකුණු 8ක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම කන්ට්‍රෝල්ස් සහ RGB lighting ගත්තට පස්සේ කන්ට්‍රෝල්ස් වල මට ලකුණු 7ක් ලබා දෙන්න පුළුවන්. RGB lighting වල ලකුණු ලබා දෙන්න පුළුවන් ඉන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒකේ RGB lighting නැති නිසා. ඊළඟ ස්පීකරේ කනෙක්ටිවිටි පැත්තට ආවට පස්සේ ඔයගොල්ලන්ට Bluetooth 5.3 ටෙක්නොලොජි එක බලන්න පුළුවන් ඉන්නේ. ඉතින් අපි දැක්ක Clip 4 එකේ බලන්න පුළුවන් ඉන්නේ 5.1 ටෙක්නොලොජි එක. ඒකට සාපේක්ෂව තමයි මේක හොඳ අප්ග්‍රේඩ් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒකත් එක්ක සාමාන්‍යයෙන් අපේ ඩිවයිස් එකත් එක්ක තියෙන කනෙක්ෂන් එක සාමාන්‍යයෙන් තවත් ස්ටේබල් කරලා තියෙනවා. ඉතින් මගේ යූසේජ් එකේදී මගේ ස්මාර්ට්ෆෝන් එකත් එක්ක කිසිම කනෙක්ෂන් ඩ්‍රෝබැක් එකක් මට බලන්න පුළුවන් උනේ නැහැ.
ඒ වගේම රේන්ජ් එකත් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ආසන වශයෙන් මීටර 20ක විතර රේන්ජ් එකක් බලන්න පුළුවන්කමක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ප්ලස් පොයින්ට් එකක් විතර ගන්න පුළුවන්. ඒ වගේම මේ කොඩෙක් සපෝට් එක ගත්තට පස්සේ අපිට ඔෆිෂියල් සඳහනක් කොහෙත් බලන්න පුළුවන් ඉන්නේ නැහැ JBL සමාගමෙන්. නමුත් අපිට හිතන්න පුළුවන් සාමාන්‍යයෙන් මේකෙත් SBC කොඩෙක් එක තමයි සපෝට් කරන ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට LDAC වගේ high resolution audio codecs මේක බලන්න පුළුවන් ඉන්නේ නැහැ. ඊට අමතරව මේකේ highlight feature එකක් විදිහට ඔයගොල්ලන්ට Auracast feature එක බලන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේක හරහා ඔයගොල්ලන්ට තවත් JBL Clip 5 speaker එකක් එක්ක මේක stereo setup එකක් විදිහට ඔයගොල්ලන්ට අහන්න පුළුවන්කමක් තියෙනවා music. ඊට අමතරව ඔයගොල්ලන්ට JBL lineup එකේ Auracast තියෙන ඕනම speaker එකක් connect කරලා ඉවරලා ඔයගොල්ලන්ට තවත් sound එක වැඩි දුර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ප්ලස් පොයින්ට් එකක් විතර ගන්න පුළුවන්. ඊට අමතරව අපි දැක්ක සාමාන්‍යයෙන් JBL Clip 4 එකේ ඔයගොල්ලන්ට app support එකක් බලන්න පුළුවන් උනේ නැහැ. නමුත් JBL Clip 5 එකේ ඔයගොල්ලන්ට JBL ලගේ අප්ඩේට් කරපු portable app එක බලන්න පුළුවන්කමක් තියෙනවා. ඒකත් එක්ක ඔයගොල්ලන්ට sound එක customize කරලා enjoy කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ප්ලස් පොයින්ට් එකක් විතර ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට මේ app එක හරහා firmware updates එකම ගන්න පුළුවන්කමක් තියෙන. ඊට අමතරව ඔයගොල්ලන්ට මේක හරහා party time boost feature එක activate කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. overall ගත්තට පස්සේ සාමාන්‍යයෙන් okay features තියෙන app එකක් විතර මේක හඳුනන්න පුළුවන්. ඉතින් අපේ ස්කෝරින් ෂීට් එකේ app support එකට අපිට ලකුණු 6ක් ලබා දෙන්න පුළුවන්. connectivity එකට ලකුණු 8ක් ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ස්පීකර් එකේ sound quality එක ගත්තට පස්සේ JBL Clip 4 එකේ සාමාන්‍ය ඔයගොල්ලන්ට බලන්න පුළුවන් උනේ 5 watt output එකක් ලබා දෙන drive එකක්. ඉතින් JBL Clip 5 එකේ ඔයගොල්ලන්ට 7 watt output එකක් ලබා දෙන drive එකක් හඳුන්වලා තියෙනවා JBL සමාගමෙන්. ඒක සාමාන්‍යයෙන් welcome upgrade එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒකත් එක්ක සාමාන්‍යයෙන් අපිට ස්පීකර් එකේ වොලියුම් එකේ සාමාන්‍යයෙන් overall වැඩි වීමක් බලන්න පුළුවන් JBL Clip 4 එකට සාපේක්ෂව. ඒක සාමාන්‍යයෙන් ප්ලස් පොයින්ට් එකක් විතර ගන්න පුළුවන්. sound quality එක ගැන කතා කරලා සාමාන්‍යයෙන් මම Clip 4 එකට සාපේක්ෂව ගොඩක් ලොකු improvement එකක් JBL Clip 5 එකේ දකිනවා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ මේක upward firing speaker එකක් විතර තිබ්බොත් එහෙම surface එකක ඔයගොල්ලන්ට ගොඩක් surround experience එකක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ප්ලස් පොයින්ට් එකක් විතර හඳුනන්න පුළුවන්. ඒත් එක්කම බේස් response එක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට JBL Clip 4 එකට සාපේක්ෂව ගොඩක් අප්ග්‍රේඩ් කිරීමක් කරලා තියෙනවා. ඒකත් එක්ක ඔයගොල්ලන්ට speaker size එක පොඩි වුණත් ගොඩක් හොඳ බේස් response එකක් මේක හරහා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. sound clarity එකේ පවා මට JBL Clip 4 එකට සාපේක්ෂව මේක අප්ග්‍රේඩ් එකක් බලන්න පුළුවන්කමක් තියෙනවා. ඒකත් එක්ක ඔයගොල්ලන්ට ගොඩක් හොඳ details music වල අහන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන්ම ඔයගොල්ලන්ට instruments වල details එහෙම අහන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම high එහෙම සාමාන්‍යයෙන් distorted නැතුව මේක හරහා enjoy කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊට අමතරව මේක ඔයගොල්ලෝ කොහෙට තැනක එල්ලුවොත් එහෙම ඔයගොල්ලන්ට ඒක හරහා front firing speaker එකක් විතරත් ඔයගොල්ලන්ට මේක music enjoy කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් overall ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට විවිධාකාරයේ music enjoy කරන්න පුළුවන් speaker එකක් විතර මේක හඳුන්වන්න පුළුවන්. මේ price range එක ගත්තට පස්සෙත් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ගොඩක් හොඳ sound quality එකක් ලබා දෙන speaker එකක් විතර මේක හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ආයිත් කියන්න සාමාන්‍යයෙන් මේකේ ගොඩක් හොඳ bass response එකක් වුණ බලන්න පුළුවන්කමක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් plus point එකක් විතර හඳුන්වන්න පුළුවන්. ස්පීකර් loudness එක ගත්තට පස්සේ සාමාන්‍යයෙන් මම පුදුමයටපත් වුණා. ඇත්තටම මේක watt 7 ස්පීකර් එකක් වුණා සාමාන්‍යයෙන් ගොඩක් හොඳ loud ස්පීකර් එකක් විතර හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම මගේ usage එකේදී මම volume 50 දැම්මත් සාමාන්‍යයෙන් මම ඉන්න room එක fill කරන තරමට sound ලබා දෙන මේ ස්පීකර් එකට හැකියාවක් ලැබුණා. ඒක සාමාන්‍යයෙන් plus point එකක් විතර හඳුන්වන්න පුළුවන්. ඒකත් එක්ක ඔයගොල්ලන්ට loudness එක සම්බන්ධයෙන් බය වෙන දෙයක් නැහැ මේ ස්පීකර් use කරද්දී. ඉතින් අනිත් ස්පීකර්ස් එක කම්ප්‍රෙෂන් එක බැලුවොත් එimhe සාමාන්‍යයෙන් මේ price range එකේ ඔයගොල්ලන්ට Xiaomi 30 watt ස්පීකර් බලන්න පුළුවන්කමක් තියෙනවා. JBL ලගේම Go 4 ස්පීකර් බලන්න පුළුවන්කමක් තියෙනවා. Tronsmart ලගේ T7 එක බලන්න පුළුවන්කමක් තියෙනවා. Anker ලගේ Soundcore 3 ස්පීකර් බලන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ ස්පීකර්ස් වල එක එක features තමයි අඩංගු වෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට ආයෙත් කියනවා මගේ reviews එකෙන් බලන්න. මගේ specs chart එක නැත්නම් scoring sheet එක compare කරලා බලන්න. ඔයගොල්ලෝ හොයන feature එක මොන ස්පීකර් එකේ තියෙන්නේ කියලා. සහ මේ ස්පීකර්ස් ඔයගොල්ලෝ usage කරන්න පුළුවන් scenarios වෙනස් වෙනවා සාමාන්‍යයෙන්. ඒකත් එක්ක ඔයගොල්ලන්ගේ usage scenario එකත් එක්ක මම කියනවා සාමාන්‍යයෙන් තෝරගන්න කියලා. ඉතින් මේ speakers ගත්තට පස්සේ sound quality එක සාමාන්‍යයෙන් හැම ස්පීකර් එකම ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට ඒ සම්බන්ධ ලොකු ගැටලුවක් මතුවෙන එකක් නැහැ කියලා තමයි මම හිතන්නේ. ඒකත් එක්ක ඔයගොල්ලෝ මේ ස්පීකර්ස් පාවිච්චි කරන scenario එකත් එක්ක මම කියනවා සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මේ ස්පීකර්ස් තෝරා ගැනීම සිද්ධ කරන්න කියලා. ඒකත් එක්ක අපේ ස්කෝරින් ෂීට් එකට ආවට පස්සේ සාමාන්‍යයෙන් බේස් රෙස්පොන්ස් එකට මට මේකට ලකුණු 7ක් ලබා දෙන්න පුළුවන්. sound clarity එකට මට මේකට ලකුණු 7.5ක් ලබා දෙන්න පුළුවන්. Here we go. I see the light inside you, brighter than the skies. Hold on, just let us escape and fly away tonight. There's so many things that keep me awake.
ඊළඟ JBL Clip 5 එකේ බැටරි ලයිෆ් එක සහ charging පැත්තට ආවට පස්සේ ඔයගොල්ලන්ට මිලියම් පවර් 1400 ක බැටරි එකක් ඔයගොල්ලන්ට මේක ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒකත් එක්ක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට බැටරි ලයිෆ් එක අසනශයෙන් පැය 12ක බැටරි ලයිෆ් එකක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපි දැක්ක සාමාන්‍යයෙන් Clip 4 එකේ ඔයගොල්ලන්ට පැය 10ක වගේ බැටරි ලයිෆ් එකක් තමයි ගන්න පුළුවන් උනේ. ඒකට සාපේක්ෂව පොඩි ඉම්ප්‍රූව්මන්ට් එකක් විදිහට හඳුනන්න පුළුවන්. ඊට අමතරව play time boost feature එක හරහා තවත් පැය 4ක් මේකේ බැටරි ලයිෆ් එක වැඩි කරන්න පුළුවන්කමක් තියෙනවා. මම ඒච්චර මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ. play time boost එකේ සාමාන්‍ය sound quality එක ගොඩක් අඩු වෙනවා මේ ස්පීකර් එකේදී. ඒ නිසා ඔයගොල්ලන්ට regularly මම හිතනවා සාමාන්‍යයෙන් enjoy කරන්න පැය 12ක් ගොඩක් ප්‍රමාණවත් කියලා. ඒක සාමාන්‍යයෙන් okay battery life එකක් විදිහට අපිට හඳුනන්න පුළුවන්. charging පැත්තට පස්සේ ඔයගොල්ලන්ට USB type C වලින් මේක charge කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සංශෝධනයෙන් සාමාන්‍යයෙන් පැය 2කින් විතර මේ ස්පීකර් එක fully charge කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අපේ scoring sheet එකේ අපිට මේකේ battery life එකට ලකුණු 7.5ක් ලබා දෙන්න පුළුවන්. ඉතින් අතනශයෙන් අපේ ස්කෝරින් ෂීට් එක පැත්තට ආවට පස්සේ මේකට total marks 57ක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් overall හොඳ මාක් එකක් විතර හඳුනන්න පුළුවන් Bluetooth wireless speaker එකක් විදිහට. මේකේ සාමාන්‍යයෙන් karaoke support එක නැති නිසා සහ ඔයගොල්ලන්ට microphone support එක නැති නිසා ඒ segment දෙකේදී ලකුණු ලබා දීමක් කරන්න හැකියාවක් නැතිලා තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් මේ price range එකේ තියෙන අනිත් speakers එක බැලුවට පස්සේ හොඳ මාක් එකක් ලබා දෙන speaker එකක් විදිහට මේක හඳුනන්න පුළුවන්. ඉතින් අවසානයේ මේ JBL Clip 5 එකේ pros and cons ගත්තට පස්සේ ගොඩක් හොඳ අප්ඩේට් කරපු ඩිසයින් එකක් සහ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙන ස්පීකර් එකක් විදිහට මේක හඳුනන්න පුළුවන්. ඒකත් එක්ක ඔයගොල්ලන්ට කාලයක් කිසිම ගැටලුවක් නැතුව යූස් කරන්න පුළුවන් හැකියාවක් තියෙන මේ ස්පීකර් එකේ. ඊට අමතරව සාමාන්‍යයෙන් කනෙක්ටඩ් ෆීචර්ස් ගොඩක් අප්ඩේට් කරපු ස්පීකර් එකක් විදිහට හඳුනන්න පුළුවන්. විශේෂයෙන්ම අවරකාස් ෆීචර් එකේම සාමාන්‍යයෙන් highlight ෆීචර් එකක් විදිහට හඳුනන්න පුළුවන්. ඒත් එක්කම සාමාන්‍ය sound quality එක මම ගොඩක් impress වෙච්ච ස්පීකර් එකක් විදිහට මේක හඳුනන්න පුළුවන්. මේ price range එකේ තියෙන අනිත් ස්පීකර් වලට සාපේක්ෂව සහ විශේෂයෙන්ම Clip එකකට සාපේක්ෂව සාමාන්‍යයෙන් ගොඩක් sound quality එක improve වෙච්ච ස්පීකර් එකක් විදිහට මේක හඳුනන්න පුළුවන්. ඊට අමතරව battery life එකත් ඔයගොල්ලන්ට මේකේ decent battery life එකක් බලන්න පුළුවන්කමක් තියෙනවා. එකම කොන් එකෙන් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මේකේ microphone support එකක් බලන්න පුළුවන් ඉන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් පොඩි drawback එකක් විදිහට හඳුනන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ JBL Clip 5 ස්පීකර් සම්බන්ධව ගොඩක් විස්තර ඔයගොල්ලෝ මේ රිවිව් එකෙන් දැනගන්න ඇති කියලා. දැනට මේක පාවිච්චි කරන අපිත් එක්ක user experience එක ඔයගොල්ලෝ බෙදා ගන්න. මොන හරි ගැටලු තියෙනවා නම් ඒවත් දාන්න. මම comment section එකේ පුළාගෙන දුරු උත්තර ලබා දීමක් කරන්නම්. තවත් මේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. ආපහු මේකෙන් හැම වෙනතුරු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.